ඊට පස්සේ ඕක ආරංචි වෙනවා දැන් ගමේ පැතිරිලා. පල්ලියේ පාන්සලේ අම්මා ගමේම ඇවිල්ලා දැන් ෆයිල් ගාන එනවා එක එක්කෙනාව. විදුහල්පතිත් එනවා. ඇයිලා කියනවා මේ සර් මං එන්න තමයි හිටියේ. පොඩ්ඩක් ඇවිල්ලා යන්න ඉස්කෝලේ පැත්තේ. රයිට් ගියා ඉස්කෝලේට. ගිහුවා මොකද කියන්නේ? මේ පුතා මේ සැරේ ස්පෝර්ට්ස් මීට් පුතා. ස්පෝර්ට්ස් මීට් එක යන්නේ. බලන්නකෝ හරි අමාරුයි දැන් මේ වියදම් කරන්න ගන්නත් බෑනේ ආණ්ඩුවත් වෙනස් වෙලා. රයිට් කියලා කියනවා ලක්ෂ 10 බජට් එක ඔබට පුළුවන් නම් පුතා ලක්ෂ 2ක් එකක් විතර. සර් මං ඉගෙන ගත්ත ඉස්කෝලේ සර්. ලක්ෂ 10ක්ද ප්‍රශ්නය? මෙතන 12ක් තියෙනවා තියාගන්න සර්. හොඳට කරන්න ස්පෝර්ට්ස් මීට් එක. දැන් සර් නෙගටිව් අනේ පුතා. රයිට් ඔයා තමයි චීෆ් ගෙස්ට්. කියයිද? නැද්ද? අන්න ස්පෝර්ට් මීට් දවසේ බෑන්ඩ් උත් එක්ක ගමේ වටේම ඉන්න මිනිස්සු ඔක්කොම ඉන්න තැන අන්න ඩුම් ගාලා බෑන්ඩ් එක ගහගෙන එද්දි අම්මා ළඟ තාත්තා ළඟ ඔන්න මාල දාගෙන එනවා. ඇවිල්ලා වෙල්කම් එකක් මේ කරනවා. මේක දැන් කතා කරන්නේ ඕගලන්ට. මෙහෙම දෙද්දි ළමයිට දැනෙනවා. ඒකයි මං කිව්වේ ළමයිට දැනෙන්න කතා කරමු ආසාවක් ඇති කරමු. මේක දුන්නට පස්සේ සමහර ළමයි කිව්වා සමහර ඉස්කෝල ළමයි කිව්වා මං ඉස්කෝලේ කීපයක්ම මේක ටෙස්ට් කරලා බැලුවා. ළමයි පිස්සු හැදිලා සර් දැන් ඉගෙන ගන්න ඕන සර් මොකක් හරි කරමු සර් මොකද්ද කරන්නේ කියලා. රයිට් ඒකට ගේන්න ඕන. මේ ඉගෙන ගනිලා කියලා බනිනවා. රයිට් මේ වගේ කිකින් තමයි දෙන්න ඕනේ. රයිට් අනිත් මේක දෙද්දි තවත් තියෙනවා මේ වගේ සයිලන්ස් හෝල් එකේ තියලා දෙන්න. තව ඉස්කෝලේට ගියා. ගිහිල්ලා පටන් ගත්තා වැඩේ. මයික් එක චොර පවර් පොයින්ට් එකත් එහෙම මෙහෙන් ගිහිල්ලා නතර වුණා. දාඩිය දානවා. අර පැත්තේ කෑ ගහන එක ළමයිට දැනෙයිද? නෑ. අපි හිතන් ඉන්නේ කවුන්ස්ලින් මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් ඒවා අවශ්‍ය නැති ඒවා කියලා. නෑ. මේකෙන් ඔළුව හදන්න පුළුවන්. කැමැත්ත ඇති කරන්න පුළුවන්. එහෙනම් ඒක ඇති කරනවා අපි මෙතනදී කතා කරලා.